මම මගේ කෙල්ලගේ දෙමාපියන්ව පළවෙනි පාරට හම්බෙන්න ගිහින් ඒගොල්ලන්ගේ පුටුවේ වාඩි වුණා. මම වාඩි වුණාට පස්සේ මට තේරුණා මගේ ලෙද කලිසම ඉරුණා කියලා. මම මේක අන්දේ ලස්සන නිසා. ඒ දැන් මම නැගිට්ටොත් මගේ පුක එළියේ. මාමණ්ඩි අත් දෙකත් බැදගෙන කන්නා වගේ මගේ දිහා බලන් හිටියා. මගේ කෙල්ල ඇහුවා මොකක්ද ඒ සද්දේ කියලා. මම කිව්වා මට ලැජ්ජාවට පඩයක් ගියා කියලා. මාමණ්ඩි අමුතු විදිහට බැලුවා. ඒත් එක්කම නැන්දම කිව්වා තව විනාඩි 10කින් බාබකියු ලෑස්ති කියලා. මට විනාඩි 10යි තිබ්බේ මේ ඔක්කොම හදාගන්න. මට එළියට යන්න විදියකුත් නැහැ. කට්ටිය ඉස්සරහින් නැගිටලා යන්න වෙන නිසා. මගේ කෙල්ල ඇහුවා ඔයාට පුළුවන් ද අම්මට කැම ටික අරන් ඉන්න උදව් කරන්න කියලා. මම ඒකට බෑ කිව්වොත් මම ලෙෆ්ට්. ඒක නිසා මම කිව්වා මට ඉස්සෙල්ලම টয়ලට් එකට යන්න ඕනි කියලා. මම නැගිටලා අත් දෙකෙන් කලිසම වහගෙන බිත්තියට හේතු වෙලා හිමීට ගියා. ඒත් මාමණ්ඩි ඇස් දෙකත් පොඩි කරගෙන ඔක්කොම දේවල් බලාගෙන හිටියේ. මම টয়ලට් එක ඇතුළට ගියා. මම වටපිට බැලුවා. මම දැක්ක ස්ටෙප්ලර් එකක් තියෙනවා. මං ඒක අරගෙන පුළුවන් විදියට ගහන්න ගත්තා. මගේ කෙල්ල දොරට තට්ටු කරා. "ඔයා මොකද ඔච්චර වෙලා ගන්නෙ? අම්මා බලන් ඉන්නවා." මම අන්තිම ටිකේ හිටියේ. ඒත් එක්කම දොර ඇරුණා. මට අමතක වුණා දොර ලොක් කරන්න. මාමණ්ඩි එක පාරට එතනට ආවා. මං හිතුවේ මං ලෙෆ්ට් කියලා. ඒත් එයා දොර වැහුවා. තමුසේ හිතන්නේ ස්ටෙප්ලර් එකකින් ඕක වහගන්න පුළුවන් කියලාද? එයා මගේ පැත්තට කලිසමක් විසිකලා. මම දැනගත්තා තමුසේ වාඩි වෙද්දිම කලිසම ඉරුණා කියලා. ඒක පඩයක් නෙමෙයි කියලාත් මං දන්නවා. මම උඩ ගියා. මම දන්නවා කොහොමද ඕක දැනෙන්නේ කියලා. මොකද මටත් වෙඩින් එක දවසේ ඕක වුණා. මම එයාගේ කලිසම ඇඳගත්තා. අපි දෙන්නම එළියට එද්දි කෙල්ල අහුවා ඇයි ඔච්චර වෙලා ගත්තේ කියලා. මාමණ්ඩි කිව්වා මම ඌට හරියට චූ කරන්න කියලා දුන්නා කියලා. මම hina වුණා. මොකද ඒක නිසා මට කෙල්ලව සෙට් වුණා.